සියලු දෙනාටම ආයිබෝවන්. අද 2026 පෙබරවාරි මාසේ 9 වෙනිදා සඳුදා. මම අද ඕගොල්ලන්ට මේ තවත් වීඩියෝ එකක් කරලා දෙන්න යන්නේ. රයිට්. දැන් පොඩ්ඩක් වෙලා බලමු. වෙලාව නම් 8:26යි වෙලාව. මම අද ඕගොල්ලන්ට කරලා දෙන්න යන්නේ මේ රාශි දෘෂ්ටි ගැන. මම මෙතෙන් දාලා තිනවා පළවෙනි කාරණාව නිවැරදි පලාපල කතනය සඳහා රාශි දෘෂ්ටි ගැන අවබෝධයක් තිබිය යුතුයි. රයිට්. දැන් මේක ඉස්සෙල්ලා මම ඕගොල්ලන්ට කරලා දුන්නා ග්‍රහ දෘෂ්ටි ගැන. මතකයි නේද ඒක? ග්‍රහ දෘෂ්ටි වගේම රාශි දෘෂ්ටිට අවශ්‍යයි මේ නිවැරදි පලාපල කතනය සඳහා. රයිට්. දැන් මේක හොඳින් අවබෝධ කරගන්න ඕනේ. එතකොට දැන් ඕගොල්ලෝ දන්නව නේද රාශි 12ක් තියෙනවනේ. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියලා රාශි 12ක් තියෙනවා. රයිට්. මේ රාශි වල දෘෂ්ටි තියෙනවා. එතකොට මේක මෙහෙමයි පදනම් වෙලා තියෙන්නේ. ඔබ දන්නවද මේ රාශි වලින් තියෙනවා චර රාශි තියෙනවා. තිර රාශි තියෙනවා. ඒ වගේම උභය රාශි තියෙනවා. රයිට්. ඔය තිර කියලා කියන්නේ අර ස්ථිර කියන එක. චර, තිර, උභය. රයිට්. එතකොට චර රාශි කියන්නේ මොනවද? ඔතන රාශි 12න් රාශි 4ක් චර රාශි තියෙනවා. ඒ වගේම රාශි 4ක් තිර රාශි තියෙනවා. ඒ වගේම රාශි 4ක් උභය රාශි තියෙනවා. චර රාශි 4 මොනවද? මේෂ, කටක, තුලා, මකර චර රාශි. තිර රාශි මොනවද? වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ තිර රාශි. මිථුන, කන්‍යා, ධනු, මීන උභය රාශි. රයිට්. එතකොට මේ චර රාශි වල කොහොමද දෘෂ්ටි තියෙන්නේ? හොඳට අහගන්න ඕනේ. චර රාශි වල දෘෂ්ටි තියෙන්නේ චර රාශි ළඟම තියෙන තිර රාශිය හැර ඉතුරු තිර රාශි දකින්න. එහෙනම් ඉතුරු තිර රාශි දකින්න කියන්නේ රාශි තුනක් තමයි දකින්නේ. අයි ළඟම තියෙන රාශි දකින්නේ නැහැ. රයිට්. කොහොමද ඒක වෙන්නේ එතකොට? දැන් චර රාශියක් අපි ගමුකෝ. දැන් අපි ගමුකෝ මේෂ ලග්නය කියලා. දැන් මේෂ ලග්නේ අපි මේෂ රාශිය ගමුකෝ. පළවෙනි එක විශ්ව කේන්ද්‍රයෙන් මේෂ ලග්නේ නේ. ඔන්න බලන්න මේෂ රාශිය අපි ගන්නවා. එතකොට මේෂ රාශිය චර රාශියක්. ඒතර මේෂ රාශිය දකින්නේ මොන රාශියද? එහෙනම් ළඟම තියෙන තිර රාශිය දකින්නේ නැහැ. තිර රාශි මොනවද? වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භනේ. එතකොට මේ මේෂ රාශියට ඊළඟ රාශිය තමයි මේ තිර රාශිය නේද? මේෂ, වෘෂභ. ඒතර වෘෂභ රාශිය දකින්නේ නැහැ. අර මේෂ රාශිය පිටිපස්සෙන් තියෙන රාශිය මොකද්ද? මීනනේ. ඒක උභය රාශියක් වෙන හැම වෙලාවෙම. රයිට්. එහෙම තමයි ඒක හිටින්නේ. චර රාශියක හැම වෙලාවෙම දෙවෙනි රාශිය චර රාශියෙන් දෙවෙනි රාශිය මොකක් වෙනවද? තිර රාශියක් වෙනවා. චර රාශියෙන් පිටිපස්සට තියෙන රාශිය හැම වෙලාවෙම මොකක් වෙනවද? ඒක උභය රාශියක් වෙනවා. එතකොට මේෂ රාශිය දකින්නේ මොන රාශියද? මේෂ රාශියට ළඟම තියෙන තිර රාශිය තමයි වෘෂභ. ඒක දකින්නේ නැහැ. ඉතුරු තිර රාශි තුන දකින්න. එහෙනම් ඉතුරු තිර රාශි තුන මොනවද? සිංහ, වෘශ්චික, කුම්භ දකින්න. රයිට්. එතකොට මේෂ රාශිය දකින්න එහෙනම් පස්වැන්න වන ඒ කියන්නේ මේෂ ලග්නේ පස්වැන්න වන සිංහ රාශිය දකින්න. ඒ වගේම අටවැන්න වන වෘශ්චික රාශිය දකින්න නේ. ඒ වගේම දකින්නවා 11 වැන්න වන කුම්භ රාශිය. ඔන්න චර රාශි දකින්න ආකාරය. අපි දැන් බලමු ඊළඟ මේෂ, වෘෂභ. වෘෂභ රාශිය ගමු බලන්න. වෘෂභ රාශිය කියන්නේ මොන රාශියද? තිර රාශිය. තිර රාශිය වල මෙහෙමයි තියෙන්නේ රාශි දෘෂ්ටි. තිර රාශිය ළඟම තියෙන චර රාශිය හැර ඉතුරු චර රාශි තුන දකින්න. එතකොට වෘෂභ රාශිය ළඟ තියෙන චර රාශිය මොකක්ද? අර පිටිපස්සේ තියෙන රාශියනේ. වෘෂභ රාශිය පිටිපස්සේ මේෂ. ඇයි? ඉස්සරහා තියෙන රාශිය වෘෂභ රාශියේ ඉස්සරහා තියෙන රාශිය උභය රාශියන්නේ නේද? මිථුන කියලා. එහෙනම් වෘෂභ කියන රාශිය මේෂ ලග්නේ වෘෂභ රාශිය ගන්නකො. වෘෂභ රාශිය දකින්නවා ළඟම තියෙන චර රාශිය හැර ඉතුරු චර රාශි තුන. රයිට්. ඒ කියන්නේ මේ වෘෂභ රාශිය කියන්නේ තිර රාශිය. තිර රාශිය දකින්නේ ඒක මොකද්ද නිර්වචනය තියෙන්නේ? තිර රාශිය දකින්නවා ළඟම තියෙන චර රාශිය හැර ඉතුරු චර රාශි තුන. එහෙනම් ළඟම තියෙන චර රාශිය මේෂ. එහෙනම් ඉතුරු චර රාශි තුන මොනවද? කටක, තුලා, මකර. එහෙනම් මේෂ ලග්නේ 4 වැන්න වන කටක රාශිය දකින්නවා. එහෙනම් වෘෂභ රාශිය දකින්නවා මේෂ ලග්නේ 4 වැන්න වන කටක රාශිය, 7 වැන්න වන තුලා රාශිය, ඒ වගේම 10 වැන්න වන මකර රාශිය. ඔන්න ඒකත් තමයි. දැන් මේෂ, වෘෂභ කිව්වා. ඊළඟ මිථුන. මිථුන කියන්නේ උභය රාශියන්නේ. උභය රාශි කොහොමද දකින්නේ? ඒක හරියට සරලයි. උභය රාශි වල
ඒ උභය රාශි දකින්නේ ඉතුරු උභය රාශි තුන. දැන් අපි උභය රාශියක් ගන්නනේ ඒ රාශිය දකින්නේ නැහැ. ඒ රාශිය හැර ඉතුරු උභය රාශි තුන. එතකොට දැන් මේෂ ලග්නේ මිතුර කියන උභය රාශිය දකින්නවා එහෙනම් ඉතුරු උභය රාශි තුන මොනවද? කන්‍යා ධනු මීන කියන උභය රාශි තුන. එහෙනම් මේෂ ලග්නේ මිතුන කියන උභය රාශිය දකින්නවා 6 වෙන්න වන කන්‍යා රාශිය, ඒ වගේම 9 වෙන්න වන ධනු රාශිය, ඒ වගේම 12 වෙන්න වන මීන රාශිය. ඔන්න මේෂ ලග්නේ මේ මම දැන් කිව්වා චාර තිර උබේ. ඉතින් ඔය වගේනේ ඊළඟට දැන් ඔය මේෂ වෘෂභ මිථුන. ඊළඟට ඉතින් ඔය වගේනේ යන්නේ. කටක සිංහ කන්‍යා කියන්නේ කටක කියන්නේ චර රාශියක්, සිංහ කියන්නේ තිර රාශියක්, කන්‍යා කියන්නේ උබ රාශියක් නේද? ඊළඟට තුලා වෘශ්චික ධනුකොත් තුලා කියන්නේ චර රාශියක්. වෘශ්චික කියන්නේ තිර රාශියක්, ධනු කියන්නේ උබේ රාශියක්. ඊළඟට මකර කුම්භ මීන. මකර කියන්නේ චර රාශියක්, කුම්භ කියන්නේ තිර රාශියක්, මීන කියන්නේ උභය රාශිය. ඉතින් ওই විදිහට තමයි දකින්නේ. ඒ තිනම් දකින්න ඊළඟට. ඒ විදිහට ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ ඒක රයිට්. එතකොට ඕක තමයි රාශි දෘෂ්ටි ක්‍රමය. දැන් ඔය මං කියලා දුන්නේ මේෂ ලග්නෙකට. මේෂ ලග්නෙටනේ. ඔබට ඉතින් ඕක ගන්න පුළුවන් ඕනම ලග්නෙකට. කිසි ගැටලුවක් නැහැ. ඔයා කැමති ලග්නෙකට ඕක ගන්න. රයිට්. අපි දැන් බලමු ඔය දැන් මේෂ ලග්නෙක අපි දැන් විවිධ ලග්න තුනක් අරන් අපි දැන් ගොඩක් ගන්න නැහැ මං හිතන උදාහරණ. අපි චර රාශියකුයි තිර රාශියකුයි උභය රාශිය ගමු ලග්න තුනක් ගමු. ඒතකොට හරිනේ. ඔන්න අපි හිතමුකෝ දැන් ලග්නේ අපි ගමු බලන්න මිථුන ලග්නේ කියලා. මිථුන ලග්නේ අපි ගමු කටක රාශිය. රයිට්. ලග්නේ මිථුන පටල ගන්න එපා. අපි ගන්න රාශිය කටක. අපි බලන්නේ මිථුන ලග්නේ කටක රාශිය මොන රාශියද දකින්නේ? මෙතන ග්‍රහය සම්බන්ධයක් නෑ. ග්‍රහය පිටල් නෑනේ මෙතන. අපි ග්‍රහය ගැන කතා කරන්නේ නෑ දැන් මේ වෙලාවේ. ග්‍රහය සම්බන්ධ කරලා නෑ මෙතන මේ නිකන් අපි කතා කරන්නේ. මිථුන ලග්නේ කටක රාශිය දකින්නේ මොන රාශිද? රාශි දෘෂ්ටියන්. කටක රාශිය කියන්නේ මිථුන ලග්නේ දෙවෙනි රාශිය නේද? කටක රාශිය කියන්නේ මොන රාශියක්ද? චර රාශියක්. ඇයි මේෂ කටක තුලා මකර චර රාශිය. එහෙනම් චර රාශිය කොහොමද දකින්නේ? ළඟම තියෙන තිර රාශිය හැර ඉතුරු තිර රාශිය. එහෙනම් කටක රාශිය ළඟම තියෙන තිර රාශිය මොකද්ද? ඊළඟ රාශිය සිංහ රාශිය. රයිට්. ඒතකොට සිංහ රාශිය දකින්නේ නැහැ. ඒතකොට දකින්නේ එහෙනම් ඉතුරු තිර රාශි තුන. නේ? ඒතකොට ඉතුරු තිර රාශි තුන මොනවද? වෘශ්චික කුම්භ වෘෂභ දකින්න. එහෙනම් මිථුන ලග්නේ කටක රාශිය දකින්නවා 6 වෙනි වන වෘශ්චික රාශිය. රයිට්. ඊළඟ 9 වෙනි වන කුම්භ රාශිය. ඒ වගේම 12 වෙනි වන වෘෂභ රාශිය දකින්න. ඔන්න ඒක ගත්ත අපි. තව ලග්නයක් ගමු. අපි ගමු බලන්න වෘශ්චික ලග්නේ කියලා ගන්න. වෘශ්චික ලග්නේ වෘෂභ රාශිය. රයිට්. වෘෂභ රාශිය මොන රාශියද දකින්නේ? ඒක බලන්න වෘෂභ කියන්නේ තිර රාශියක්. එහෙනම් තිර රාශිය දකින්නේ මොනවද? තිර රාශිය දකින්නේ ළඟම තියෙන චර රාශිය හැර ඉතුරු චර රාශි තුන. එතකොට වෘශ්චික රාශිය ළඟම තියෙන චර රාශිය මොකද්ද? තුලා නේද? ඇයි ඉස්සරහින් තියෙන්නේ මේ ධනු කියන උභය රාශියනේ. පස්සේ පිටිපස්සෙන්නේ වෘශ්චික රාශියට පස්සෙන් තියෙන්නේ මොකද්ද? ළඟම තියෙන චර රාශිය කියන්නේ තුලා. එහෙනම් ඒක දකින්නේ නැහැ. නේද? ඒක දකින්න විදියක් නැහැ නේ. එහෙනම් ඉතුරු චර රාශි තුන දකින්න. එහෙනම් මොනවද දකින්නේ? මකර මේෂ කටක දකින්න. නේ? එතකොට වෘශ්චික ලග්නේ වෘශ්චික ලග්නේ නෑ එතන පොඩ්ඩක් පැටලුණා. මම මොකද්ද කිව්වේ මට මතක පොඩ්ඩක් පැටලුණා එතන. නෑ පොඩ්ඩක් ඉන්න එතන ආයි ගන්න ඕනේ. අපි ආයි ගන්න ඕනේ මොකද්ද එතන? එතන පැටලුණා. එතන එහෙම නෙමෙයි ගන්නෙ. අපි ගමු වෘශ්චික ලග්නේ කියලා ගමු. වෘෂභ රාශිය ගත්තේ මං. වෘෂභ රාශිය ළඟ තියෙන මේ චර රාශිය අපි හරි පොඩ්ඩක් පැටලුණා නේද? පැටලුණා එතන. ඔව්. බලන්නකෝ අපි කියමු දෙවෙනි ලග්නේ මොකද්ද? මේ වෘෂභ ලග්නේ. සෝරි වෘශ්චික ලග්නය අපි ගන්නෙ සැලකිලි බාධි ගන්නේ වෘෂභ රාශිය. රයිට්. වෘශ්චික ලග්නේ 7 වෙනි රාශිය නේද? වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ හරි. ඔන්න වෘශ්චික ලග්නේ වෘෂභ රාශිය. වෘෂභ රාශිය කියන්නේ මොන රාශියක්ද? තිර රාශියක්නේ. එහෙනම් කොහොමද මේ වෘෂභ රාශිය දකින්නේ මොන රාශියද? ළඟම තියෙන චර රාශිය හැර ඉතුරු මේ චර රාශි තුන. ඒතකොට ළඟම තියෙන චර රාශිය මොකද්ද? වෘෂභ රාශිය ළඟම තියෙන මේෂ. ඇයි? ඉස්සරහින් තියෙන්නේ මිථුන කියලානේ. එතකොට ළඟම තියෙන චර රාශිය මේෂ. එහෙනම් ඒක දකින්නේ නැහැ. වෘෂභ රාශිය, වෘශ්චික ලග්නේ වෘෂභ රාශිය ළඟම තියෙන චර රාශිය මේෂ. එහෙනම් ඒක හැර
ඉතුරු චර රාශි 3 දකින්න. මොනවද එහෙනම්? ඉතුරු චර රාශි 3. කටක තුලා මකර. එහෙනම් වෘශ්චික ලග්නේ වෘෂභ රාශිය දකින්නවා 9 වෙනි වන කටක රාශිය. ඊළඟට කටක තුලා රාශිය දන්නවා නේ. එහෙනම් 12 වෙනි වන තුලා රාශිය. ඒ වගේම ඊළඟට 3 වෙනි වන මකර රාශිය. රයිට්. අන්න එහෙම දකින්න. ඒ විදිහට තමයි ඒක දකින්න. රයිට්. ඊළඟට අපි ගමු තව ලක්ෂණයක් ගමු. අපි ගමු දැන් උභය රාශියට ගමු. මීන ලක්ෂණය කියලා ගමු. මීන ලක්ෂණය අපි උභය රාශිය ගමු. ලක්ෂණය මීන ලක්ෂණය මීන නම් අපි ගමු උභය රාශියක් ගමු මේකේ. අපි වෙන ලක්ෂණයක් ගන්නකොට මොකක් හරි කරන්නේ ලක්ෂණය මීන. මීන ලක්ෂණය උභය රාශියක් ගමු. අපි ගමු ධනු කියලා. ධනු උභය රාශියක්. මීන ලක්ෂණය 10 වෙනි ධනු කියන්නේ නේද? උභය රාශියක්. ඒතර මීන ලක්ෂණය ධනු රාශිය දකින්නේ මොන රාශිය? ධනු කියන්නේ උභය රාශිය. එහෙනම් ධනුකේ රාශිය දකින්නවා ඉතුරු උභය රාශි 3. මොනවද ඉතුරු උභය රාශි 3? ධනු රාශිය නම් දකින්නවා මීන ලග්නේ ධනුකේ රාශිය දකින්නවා මේ ලග්නේ. ඒ කියන්නේ මීන රාශිය දකින්නවනේ. ඇයි ඒක ඉතුරු උභය රාශි 3 කියන්නේ මීන ඊළඟට මිථුන කන්‍යාන් දකින්නේ. එහෙනම් මීන ලග්නේ ධනුකේ රාශිය දකින්නවා ලග්නේ වන මීන රාශිය. ඊළඟට 4 වෙනි වන මිථුන රාශිය. ඊළඟට 7 වෙනි වන කන්‍යා රාශිය. එච්චර. දැක්කද ගත්ත හැටි. ඔන්නකො තමයි රාශි දෘෂ්ටි කියලා කියන්නේ. පැහැදිලිද ඔයගලන්ට? දැන් මම ඔයගලන්ට එහෙනම් ඕක හොඳට පැහැදිලි කරලා දුන්නා. ඕගොල්ලෝ දැන් ওই වගේ ලග්න 12ම අරගෙන තැනින් අරගෙන බලන්න චර තිර උභය කියන මේ රාශි කොහොමද මේක දකින්න කියලා. ඒක ඔයගොල්ලෝ අවබෝධ කරගන්න. මොකද ඕගොල්ලෝ ගැඹුරු පලාපල කතනයක් කරනකොට මේ රාශි දෘෂ්ටිකයක ඉතා වැදගත්. රයිට්? දැන් මතකද එදා මම අර රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ මේෂ ලග්නනේ. එයාගේ 8 වැන්නේ වෘශ්චික රාශි ගුරු ඉන්නවා කියලා මම ඔය කිව්වේ අර රාශි දෘෂ්ටි වශයෙන් අර ඇවිල්ලා මේ රාජ්‍යෝගයක් උදා වුණා කියලා මම කිව්වා නේද? මතකද? එතෙන්දි වැදගත් වුණා නේද? ඒ ගත්තේ මේ ක්‍රමෙත් තමයි. දැන් මම මෙතනදී එක පොඩ්ඩක් ආයි පැහැදිලි කරලා දෙන්නම්. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා උපන්නේ මේෂ ලග්නෙන්නේ. එයාගේ ගුරු හිටියා 8 වැන්නේ වෘශ්චික රාශිය. ගුරු වෘශ්චික රාශියේ මිත්‍රයිනේ. එතකොට හරිනේ ඒ තියරි එක අනුව බලවත් මොකද වෙන්නේ? දැන් මේෂ ලග්නේ 8 මේෂ ලග්නේ යාගේ. එතකොට 6 වැන්න මේ 8 වැන්න කියන්නේ මොකද්ද? වෘශ්චික රාශිය. 12 වැන්න කියන්නේ මොකද්ද? මීන රාශියනේ නේද? එතකොට 8 මේ දැන් ගුරු ඉන්නේ 8. දැන් ගුරු ඉන්නේ කොහොමද? මේෂ ලග්නෙට ගුරු කියන්නේ 12 වෙනි අධිපතියනේ. මීන රාශිය අධිපතිය නේද? ඒ කියන්නේ දුෂ්ට ස්ථානයක් අධිපතිය දුෂ්ට ස්ථානයක ඉන්නවා. ඒක හරිනේ. අසුභ ස්ථානයක අධිපතියක් ඉන්නුනේ අසුභ ස්ථානයක. හරිනේ. එතකොට මේෂ ලග්නේ ඒ කියන්නේ 12 වෙනි අධිපතිය මීන රාශිය අධිපතිය ඉන්න කොතනද? 8 වෙනි හිටියා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගුරු. එතකොට ගුරු හිටියේ මොන රාශියද? වෘශ්චික රාශිය නේ. පැහැදිලිද ඔයගලන්ට? එතකොට දැන් ඔතන ප්‍රශ්නයක් තියෙනවා. එතන හරි ඒක. එක පැත්තකින් හරි. 12 අධිපතිය 8 වෙනි. ඒ කියන්නේ අසුභ ස්ථානයක අධිපතිය අසුභ ස්ථානේ ඉන්නවා. බලවත්. හැබැයි මෙහෙම ප්‍රශ්නකුත් තියෙන නේද? දැන් මේෂ ලග්නේ තව ගුරුට අයිති රාශියක් තියෙනනේ. 9 වෙනි නේද? විශ්ව කේන්දරේ 9 වෙනිනේ. මේ මේෂ කියන්නේ විශ්ව කේන්දරේ වගේනේ. 9 වෙනි ධනු රාශියයි තියෙන ගුරුට. ඒතකොට 9 වෙනි අධිපතිය 8 වෙනි එක දෝෂයක් නේ. ඇයි? ඕනම් භාවයක 12 වෙනි භාවයේ විනාශය. ඒතකොට පෙර පිළ පෙන්න 9 වෙනි. දිත්ත ධම වේදනී කර්මයේ තියෙන තැන කේන්දරෙන්ද 9 අධිපතිය 8 වෙනි නෝට ඒක දෝෂයක්. ඒක හොඳ නෑ. නමුත් ඔතන ගැටලුවක් වෙන්නේ නැහැ. ඇයි ඒ වෙන්නේ නැත්තේ? එකක් තමයි අතන ගුරු ඉන්නවා 8 වෙන්නේ. එකක් අසුභ ස්ථානික අධිපතිය 8 වෙන්නේ ඉන්නවා. නිකන් නෙමෙයි ඉන්නේ. ඇයි? 12 වෙනි අධිපතිය 8 වෙන්නේ කියන්නේ විමලා විපරීත රාජ්‍යෝගයෙන්. එතකොට අර 9 වෙනි අධිපතිය 8 ඉන්න දෝෂය නැකෙනවා. රයිට්? ඒක රාජ්‍යෝගයක් වෙන්නේ කොහොමද? 9 වෙනි අධිපතිය වෙලා දැන් ගුරු ඉන්නේ වෘශ්චික රාශිය. මිත්‍ර වෙන්නේ ගුරු වෘශ්චික. මතකනේ ගුරු මේෂ සිංහ වෘශ්චික වලට මොකද වෙන්නේ ගුරු? මිත්‍රයිනේ. ඒතර වෘශ්චික රාශිය ඉන්නවා. එතන තිබුණා රාශි දෘෂ්ටිය වැදගත්. ඊට පස්සේ තමයි ඒක රාජ්‍යෝගය බවට පත් වෙන්නේ. අරක විපරීත රාජ්‍යය කොහොමද තියෙනවා? රාජ්‍යෝගයේ බලය වැඩි වෙනවා. මොකද වෙන්නේ? දැන් වෘශ්චික රාශිය කියන්නේ ගුරු ඉන්නේ රාශිය.
අපි රාශි දෘෂ්ටි බලන්නේ. ගුරුගේ දෘෂ්ටිය නෙමෙයි මෙතනදි බලන්නේ. රාශි දෘෂ්ටි බලන්න. වෘශ්චික රාශිය කියන්නේ මොන රාශියක්ද? ඒක ඇවිල්ලා තිර රාශියක්. එහෙනම් තිර රාශිය දකින්නේ ළඟම තියෙන චර රාශිය හැර ඉතුරු චර රාශි තුන. වෘශ්චික ළඟම තියෙන චර රාශි මොකක්ද? ඊට පෙර රාශික නේද තුලා කියන එක. 7 වෙනි තුලානේ. මොකද පස්සේ තියෙන රාශිය ධනුනේ ඒක ඇවිල්ලා මේ මොකද්ද මේ වෘශ්චික රාශිය පස්සේ රාශිය මේ උභය රාශියන්නේ. එතකොට වෘශ්චික කියන තිර රාශිය දකින්නවා ළඟම තියෙන චර රාශිය හැර ඉතුරු රාශි තුන. එහෙනම් ළඟම තියෙන චර රාශිය තුලා. ඒක දකින්නේ නැහැ එහෙනම්. එහෙනම් ඉතුරු ටික දකින්නවනේ. මකර රාශියක් දකින්නවා, මේෂ රාශියක් දකින්නවා, කටක රාශියක් දකින්නවා. එහෙනම් එතනේ තියෙන චර රාශිය දකින්නවා මොකද දකින්නේ? අර දකින්න රාශිය තමයි දැන් උතන 8 වෙන්නේ තියෙන්නේ වෘශ්චික රාශිය. නේ? ඊළඟ දකින්නවා මේ වෘශ්චික රාශිය දකින්නවා ළඟම තියෙන තුලා රාශිය දකින්නේ නැහැ. ඒක චර රාශියක්. ඉතුරු චර රාශි තුන දකින්නවනේ. නේ? ඒක ඉතුරු චර රාශිය මොකද? මකර. ඉතින් වෘශ්චිකේ ඉඳන් මකර ගණන් කරලා බලන්න. වෘශ්චික කියන්නේ 8. 9 ධනු මකර. ඒ කියන්නේ 10 වෙනි දකින්න. මේෂ ලග්නේ නේ. 10 වෙනි කියන්නේ මොකද්ද? මකර රාශිය දකින්න. ඒ වගේම ලග්නිය කියන මේෂ රාශියක් දකින්න නේද? ඒ වගේම කටක කියන 4 වෙනි රාශියක් දකින්න. දැන් ඔයාලා තේරෙනවද අතන හිටිය අර ගුරු ඉන්නේ මේෂ ලග්නේ මේ රණසිංහ බේවදාස් මැතිතුමාගේ ගුරු හිටියා මේෂ ලග්නේ 8 වෙනි වෘශ්චික රාශිය. ඒ වෘශ්චික රාශිය දැක්කා අතන විශේෂයෙන්ම 10 මේෂ ලග්නේ 10 වෙනියි ලග්නේ 4 වෙනියි. ඒකේ ලග්නේ දැක්කනේ. ලග්නේ දැක්කා. 9 වෙන්නාධිපති වෙලා 9 වෙන්නාධිපති ඉන්න රාශිය. 9 වෙන්නාධිපති වෙලා නෙමෙයි 9 වෙන්නාධිපති. ගුරු 8 වෙනි ඉන්නවා. ඒ වගේම ඉන්නවා මොකද්ද? විමලාගේ විපරීත රාජයෝගයෙන්. ඒතකොට රාශි දෘෂ්ටියෙන් එතන ඉන්න මේ වෘශ්චික රාශිය දැක්කා ලග්නේ වන මේෂ රාශිය. අන්න එතනදී රාජයෝගයක් ආවා. රාජයෝගය බලවත් වුණා. විමලා කියන විපරීත රාජයෝගය තව තවත් බලවත් වුණා. ඒක ප්‍රබල රාජයෝග තත්ත්වයක් බවට පත් වෙනවා. අන්න එකයි රාශි දෘෂ්ටි වටිනාකම. තේරුණාද? ඒ නිසා ඔයගොල්ලෝ ඔක හොඳට අවබෝධ කරගන්න. මේක ඉතින් ඔයගොල්ලෝ ලග්න 12ට බලන්න. ඔය වගේ ලග්න 12ට ගොඩක් ආකාර තියෙනවා වගේ වෙන. ඉතින් එක සැරේ මේව ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලෝ මෙහෙම ඉගෙන ගන්න යනකොට ඔයගොල්ලන්ට අවබෝධය. ඉතින් ඔයගොල්ලෝ ග්‍රහ මේ රාශි 12ම ගැන, ඒ කියන්නේ ලග්න 12ම ගැන මේ වගේ බලන්න ඕනේ. මේක ඔයගොල්ලන්ට වගකීමක් තියෙනවා. නිකන් ජ්‍යොතිෂය ගන්න බෑනේ. මං හැම වෙලාවෙම ඔයගොල්ලන්ට කියනවානේ නේද? If you want to learn astrology, you have to work hard, right? You have to toil. If you don't toil, you won't be able to learn astrology, right? If you want to get a very good knowledge, you have to do lots of things, right? If you don't do that, you won't be able to become a competitive astrologer. There are so many folks in the society. They follow astrology, but most of them, they don't become competitive astrologers. If you want to become one of them, you are required to do lots of things. You should not sit and wait, right? You know what student means? Like student, S-T-U-D-E-N-T, student. Student is a person who is studying, right? S-T-U-D-E-N-T, S, self-confidence. T, self-confidence means students. Self-confidence, S stands for self-confidence, right? Self-confidence means, so they should not tell, I can't do that. Always should have positive mind. Okay, I can do that. I will do that. That's called self-confidence. T is T, talent, right? Talent means you should know, you should be a creative person. You should know what to do, right? S-T-U, you means understanding. You should have the comprehension. You should be able to realize something, right? D means dedication. You should sacrifice your time, money and energy. If you want to learn astrology, you may have to go to an astrological class. You may have to read books, right? You should sacrifice your time. S-T-U-D-E. E stands for enthusiasm, not just effort, great effort, right? Perseverance, you should have that. That means you should have great effort. S-T-U-D-E-N. N stands for neat. You should do something clearly, precisely, right? You should do something. S-T-U-D-E-N-T.
T stands for tolerance. You should be a patient person. Why I say that? When you study astrology, within 1 month, within 1 year, you won't be able to get a very good knowledge. With the time, you will be there. You should be a patient person and you do what is required for the time being. Then one day, it doesn't take long time, right? Within a short period of time, it can be 4 or 5 years, or maybe it depends on how you what you do, how you work hard. Right? It is depending on your effort. Anyway, you should be a patient person in order to become a competitive astrologer. That's what student means. STUDENT. Like that. right? මම ඔය කිව්ව විදිහට ඔයා ශිෂ්‍යෙක් නම් ඔය ශිෂ්‍යෙක් කියන වචනේ තේරුම තමයි මම අර එක එක අරගෙන දුන්නේ එක එක අකුරේ. මම ඒ කියපු ටික ඉතාලම වැදගත් නේද? ඒ ටික ඔබට තියෙන්න ඕනේ. S කියන්නේ මොකද්ද? මම කිව්වේ. දැන් මේ මම ඉංග්‍රීසියෙන් ඒ ටික කිව්වේ මොකද ඉංග්‍රීසි ඉතාල වැදගත්. self confidence කියන්නේ ආත්ම විශ්වාසයනේ. ඔබ ශිෂ්‍යයෙක් නම් ආත්ම විශ්වාසය තියෙනවා. T කියන්නේ talent. ඔබට කුසලතාවය තියෙනෝනේ යමක් කරන්න. You understanding. ඔබට අවබෝධය තියෙනවා. D කියන්නේ dedication. ඔබට කැපවීම තියෙනෝනේ. E කියන්නේ enthusiasm. නිකන් උනන්දු නෙමෙයි. ඔබට බලවත් උනන්දුව තියෙනවා. N කියන්නේ neat. ඔබට පිළිවෙලක් තියෙනවා. T කියන්නේ tolerance. ඔබ ඉවසීමක් තියෙනවා. එහෙනම් ඔබ ශිෂ්‍යයෙක් කියලා කියනවා. ඒ වගේ මේවා ඉගෙන ගන්නකොට ඔබ කල්පනාවෙන් මේවා කරන්න ඕනේ. අවබෝධයෙන් කරුවොත් ඔබට මේවා ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් මම අද ඔයගලන්ට හොඳ පාඩමක් කරලා දුන්නා. අපි එහෙනම් ඊළඟ දවසේ තවත් මේ වගේ හොඳ හොඳ දෙයක් කියලා දෙන්න. මට ඒක කියන්න බෑ මොකද්ද කියලා. මම ඔයගලන්ට හොඳ දෙයක් කියලා දෙන්න. හරි. දැන් නම් වෙලාව 8:48යි. right? ටිකක් රැ වෙලානේ. එහෙනම් මම සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි තවත් දවසක හමු වෙමු.